ගයිස් අපි බලමු සිංහලෙන් මෙන්න මේ වගේ පෝස්ට් එකක් Photoshop Canva වගේ ටිකක් advanced tools පාවිච්චි කරන්නේ නැතුව simple prompt එකකින් AI use කරලා හදන විදිය. ඉතින් අපි බලමු Google Nano Banana Tree අලුත් මොඩල් එක use කරලා මේ වැඩේ ලේසියෙන්ම කරන විදිය. ඉතින් අපිට කලින් තිබ්බ Nano Banana 2 එකේදී හරියට මේ වගේ සිංහල පෝස්ට් එකක් හදාගන්න බැරි වුණා. මොකද ඉංග්‍රීසි අකුරු වල නම් ලොකු අවුලක් තිබ්බේ නැහැ. හැබැයි සිංහල අකුරු වලදී ඒක හරියට එන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි මේ සිංහල අකුරු ටික පෙන්වන්නේ. ඉතින් දැන් අපිට බලාගන්න පුළුවන් අලුත්ම Gemini 3 මොඩල් එක රිලීස් වෙලා තියෙනවා. මේක Gemini 2 මොඩල් එකට වඩා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. දැන් අපිට මේ අලුත් මොඩල් එක යූස් කරලා කලින්ට වඩා හොඳට මෙන්න මේ වගේ සිංහල පෝස්ට් හදාගන්න පුළුවන්. ඉතින් අපිට මේ වැඩේ ෆ්‍රී කරගන්න පුළුවන්. අපිට දවසට පෝස්ට් 3-4ක් හදාගන්න පුළුවන්. ඉතින් ඊට වැඩි හදනවා නම් ඔයාට මෙයාලගේ AI plan එකක් buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් මේ වැඩේ ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා Google වෙබ්සයිට් එකට එන්න. ඔයාට මේ වැඩේ Gemini app එකෙන් උනත් කරන්න පුළුවන්. ඉතින් හැමෝම ළඟ මේ app එක නැති නිසා මම මේකට web browser එක use කරලා මේ Google වෙබ්සයිට් එකට එනවා. දැන් ඔයා මෙතන search කරන්න Gemini කියලා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි site එකට එන්න. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මේ වෙබ්සයිට් එකට එන්නේ. සමහර විට ඔයාට ඔයාගේ Gmail එකෙන් sign up වෙන්න වෙයි. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ Gmail එක select කරන්න. ඊට පස්සේ මෙයාලගේ terms and condition වලට tick එක දාගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන මේ උඩ තියෙන Nano Banana කියන එක උඩ එකපාරක් click කරන්න. දැන් මම මෙතනදී පෙන්වන්න හදන්නේ පොඩි t-shirt එකක් තියෙනවා පොඩි ළමයෙක්ගේ. ඒක වෙන පොඩි පිරිමි ළමයෙකුට dress කරවලා එතන උඩින් පොඩි සිංහල text එකක් දාන එක තමයි මම මෙතනදී පෙන්වන්න හදන්නේ. ඊට පස්සේ මම මේ දකුණු පැත්තේ තියෙන මේ plus mark එක click කරලා upload file එකට ගිහිල්ලා මෙතනින් මම මගේ phone එකේ gallery එකට යනවා. ඊට පස්සේ මල් ළඟ තියෙන මේ පොඩි t-shirt එකේ photo එක මෙතනට upload කරගන්නවා. ඉතින් මෙතනට ඔයාට මල් පෝච්චියක් සරමක් ඔයාට කැමති ඕනම දෙයක් මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට සෙට් වෙන විදිහට ඔයාට prompt එක හදාගන්න පුළුවන්. ඉතින් අපිට මේ prompt use කරලා ඔයාට සිංහලෙන් YouTube thumbnail එකක් එහෙම නැත්නම් ටීචර් කෙනෙකුගේ class එකකට සෙට් වෙන සිංහලෙන් පොඩි ad post එකක් ඒ වගේම ඔයාගේ ඉනමක් විකුණන්න ඕනි නම් ඒකට සෙට් වෙන සිංහල ad post එකක් වුණත් මෙතනදී හදාගන්න පුළුවන්. ඉතින් මේ post එක හදන prompt ටික මම පහල comment section එකේ දාලා තියන්නම්. ඔයාට පුළුවන් මේ prompt ටික අරගෙන මම දාලා තියෙන සිංහල අකුරු ටික වෙනස් කරලා ඔයාගෙම කියලා post එකක් හදාගන්න. ඉතින් මම දැන් මෙතනට පාවිච්චි කරන්නේ පොඩි t-shirt එකක් නිසා මම මෙතනට මම කලින් හදාගත්ත මේ prompt එක මෙතනට paste කරනවා. ඔයාට මේ prompt එකත් පහල comment section එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මම cheerful Sri Lankan කියලා පොඩි prompt එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මම දාලා තියෙනවා at the top place the bold single headline කියලා. ඊට පස්සේ මම උඩු කොමා ඇතුලේ පොඩි ළමයින්ට සුපිරි ඇඳුම් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ product එක අනුව මේ සිංහල අකුරු වෙනස් කරලා ඔයාට මීට වඩා හොඳ prompt එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම දාලා තියෙනවා followed by a neat price tag කියලා රුපියල් 850 සිට කියලා. මෙතනට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක දාන්න පුළුවන්. මෙහෙම දැම්මම අපි හදන පෝස්ට් එකට ලස්සන ප්‍රයිස් ටැග් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා at the bottom footer area include the call icon with the single contact text කියලා. ඊට පස්සේ උඩු කොමා ඇතුලේ දාලා තියෙනවා දැම්ම ඔබත් කතා කරන්න කියලා මම නම්බර් එකක් දාලා තියෙනවා. ඉතින් මෙතනට ඔයාගේ නම්බර් එකක් ඔයාට කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපේ මේ prompt එක තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන pass කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා මේ පහළ තියෙන thinking with 3 pro කියන මොඩල් එකට මේ ටික් එක දාගන්න. ඊට පස්සේ මේ send button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ AI එක අපි දුන්න data ටික ලස්සනට analyze කරනවා. මේ data ටික analyze කරාට පස්සේ ඔයා මෙතන chat එකක් දාන්න generate image කියලා. ඊට පස්සේ මේ send button එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් loading Nano Banana Pro කියලා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මේ විදියට ලස්සන image එකක් මෙයා generate කරලා දෙනවා. බලන්න අපිට විනාඩියක්වත් ගියේ නැහැ මේ image එක generate කරගන්න. බලන්න ලස්සනට මේ image එක සිංහල අකුරු එක්ක මෙයා generate කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් අපි දීපු price tag එක. ඒ වගේම පහළ අපි දීපු phone number එකත් බලා ගන්න පුළුවන්. සිංහල අකුරු වල ලොකු අවුලක් නැතුව මෙයා මේක generate කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ post විතරක් නෙවෙයි සිංහලෙන් YouTube thumbnail එකක් එහෙම නැත්නම් teacher කෙනෙකුගේ class එකකට set වෙන සිංහලෙන් පොඩි ad post එකක් ඒ වගේම ඔයාගේ ඉඩමක් විකුණ ගන්න ඕනි නම් ඒකට set වෙන සිංහලෙන් ad එකක් වුණත් simple prompt එකක් දීලා ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම prompt set එක මම පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ prompt එක copy කරගෙන මම දාලා තියෙන සිංහල අකුරු ටික වෙනස් කරලා ලස්සන post එකක් සිංහලෙන් හදාගන්න.
ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව ෆලෝ කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.